ආයුබෝවන් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු දියණියක් බිහි කරමින් මවක් වුණු ජනප්‍රිය නිලි තිසුරු යෝනිකා ඒ ගැන තිබූ සටහන ගැන. තිසුරු යෝනිකා කියන්නේ අපේ රටේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිනියක්. එමින්ම ඇය සුසන්තා චන්ද්‍රමාලිගේ දියණියයි. මේ වන විට විදේශගතව ඉන්න තිසුරු ගැන සුභාරංචිය අපට අහන්න ලැබුණා. ඒ ආරංචිය තමයි ඇය උතුම් මව පදවිය ලබා ඇති ආරංචිය. එමෙන්ම විශේෂම දේ වන්නේ ඇය දියණියකට මේ වන විටත් උපත ලබා දීලා තියෙනවා. ඉතින් අවුරුදු කිහිපයක් තිස්සේම තිසුරු සිටියේ විදේශගතවයි. ඇය මවක් වෙන එක මේ වනතෙක් සැඟවුවත් ඇය ප්‍රේක්ෂකයන් සමග දියණිය බිහි වුණු විගස මෙම සතුටුදායක ආරංචිය බෙදාගෙන තිබෙනවා. ඉතින් තිසුරුගේ ප්‍රේක්ෂකයන්ටත් මේ ගැන ගොඩක් සතුටුයි. එමෙන්ම තිසුරි සටහනක් තවමින් තම දියණිය ගැන පවසා තිබුණේ මෙවන් කතාවක්. තිසුරි පවසන්නේ පුරා මාස 10ක් තමන්ගේ හදවත යට ජීවත් වූයේ ආදරණීය ආශ්චර්ය ඇගේ දෑතට පැමිණ ඇති බවයි. තම දියණියට ඇය මෝවානා ලෙස නම් තබා තිබේ. අද මම මගේ දෑතින් දරාගෙන ඉන්නේ මගේ ජීවිතයේ වටිනාම ආශ්චර්යය යනුවෙන් ඇය අතිශය හැඟීම්බරව පවසනවා. අම්මයි තාත්තයි ඔයාට සදහටම ආදරය යනුවෙන් පවසමින් තිසුරු තැබූ මෙම සටහන කලාකරුවන් සහ රසිකයින් දහස් ගණනින් මේ වන විටත් සුබ පැතුම් එක් කරමින් සිටිනවා. තිසුරුගේත් ඇගේ සැමියාගේත් කැදැල්ලට පැමිණි මේ පුංචි දේවදූති ඇගේ ජීවිතයේ සොඳුරුතම ආශ්චර්ය බව නොඅනුමානයි. මේ ගැන ඔබේ අදහස පහතින් කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්න. මේ වීඩියෝ එකටත් like එකක් දාලා මේක තවත් කෙනෙක්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා.